මෑත කාලේ වුණ අවසාන වශයෙන් උනේ එක තමයි දැන් මේක වසරකින් කල් දැම්මට පස්සේ මම දැක්කා මම දන්නේ මේක අවාසනාත්මක සිදුවීමක්ද කියලා මේක සැමරීමක් කෙරීමක් වුණ හැටියට සැලකුවා මේ හකුලා ගැනීමක් වුණා දැන් මේක හොඳ තත්ත්වයක් හැටියට තමයි සමාජයට පෙන්වන්න ගියා. දැන් ඔබතුමා ඔය කියන ආකාරයට දැන් මේ වගේ මොඩියුල ටිකක් තව වසරකින් අපි අස්සර දැමීම අපි ජයග්‍රහණයක් ලෙස සමරන්න ඕන කාරණාවක්ද නැත්නම් එතනින් වෙන අඩු කියන්නේ එතනින් වෙන බරපතල හානිය මොන වගේද කියන දෙයක් කතා කරොත් ඇත්තටම අපිට දුර්වලතා තියෙනවා නම් ඒ ටික අපිට පාසලේදී හදාගන්න ගමන් මේ ටික කරන්න තිබුණාද නැත්නම් අපි දැන් මේ කියන දැන් ඉස්සරහට ඇවිල්ලා අද මේක හකුලා ගැනීමක් වුණා මේ හකුලා ගැනීම අපි ජයග්‍රහණයක් හැටියට සලකමින් සමරුපු පිරිසක් හිටියා. ඒතර ඒකෙන් දෙමව්පියන්ට මොන වගේ පණිවිඩයක්ද යන්නේ? ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට ඒක ඔබ මොන විදිහකට දකින්නේ? මේක සබරන්න ඕන කාරණාවක්ද නැත්නම් මෙතනදී මොන වගේ පණිවිඩයක්ද දෙමාපියෙක්ට යන්න ඕන කියන එක? අර මම මූලික ප්‍රවේශය ගද්දි කිව්වා වගේම දැන් අපි මේ සංවාදය අද නෙමෙයි මීට වසර ගණනාවකට කලින් ඇති වෙන්න තිබ්බ එකක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. හැබැයි මේ මොඩියුල දැන් ළමයි අතටපත් වෙලා ඉවරයි. ඒ පත් වුණාට පස්සේ තමයි සමාජයේ සංවාදයක් ඇති වෙන්නේ මේකේ තියෙන අඩුපාඩු අරමේව ගැන. එතකොට රජයේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් වගකීමක් තියෙන්න ඕනේ ඒව ළමයි අතරට යන්න කලින් මේක පුනරීක්ෂණය කරලා මොනවා හරි සංශෝධන යුතු කාරණා මොනවා හරි තියෙනවද කියලා බලන එක. සහර මම කලින් කිව්වා මහජන දැනුවත් කිරීම සිදු කරලා තියෙන එක. හැබැයි ඒක සිද්ධ වෙලා තිබ්බේ නැහැ. හරිද? ඊට පස්සේ දැන් මේක ඔබතුමී කිව්වා වගේ දැන් අවුරුද්දකින් පස්සට යන එක ජයග්‍රහණයක් විදිහට පිරිසක් සමරනවා නම් අපි කල්පනා කරන්න ඕනේ අපි තවදුරටත් අර ගතානුගතික සාම්ප්‍රදායික ක්‍රමයට ඉගෙන ගන්න ඒ කියන්නේ මොනතරම් අපරාධයක්ද ඒක? මං අහකින සමහර කියනවා මේක කරන්නම දෙන්නේ නැහැ කියලා. කියන කේදවාචකයක් ඒක ඇත්තටම ගත්තාම ඒ කියන්නේ මේ වසර 13ක් පාසල් අධ්‍යාපනය ලැබලා අපි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අපිට තේරෙනවා අපි මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මේ ළමයින්ට තියෙන ඒ පීඩනය ඕනෑවට වැඩි. මම මේ ශිෂ්‍යත්ව විභාගෙ ලියනකොට තිබ්බ ඒ පීඩනය ඒ කියන්නේ ඒ තිබ්බ මොකක් හරි ඒකට තිබ්බ උනන්දුව දෙමාපියන්ගේ පැත්තෙන් සමාජයේ පැත්තෙන් ආපු උනන්දුව මං තව අවුරුදු 10කින් මගේ නංගිල මල්ලිය දිහා බලද්දී ඒගොල්ලන්ට ඊට වඩා පීඩනයක් තියෙනවා. එනේ මේ කටපාඩම් කිරීම තුලින් විභාග සමත් වෙලා ඉදිරියට යනවා කියන එක හින පීඩනයක් මේ ලක් කරනවා ළමයින්ව. ඒකට ඒක වෙන අපරාධයක්. ඇත්තටම අපට ඕනේ සමාජයක් විදිහට කටපාඩම් කරන පිරිසක් නෙමෙයි. එහෙම කාලයක් තිබ්බ ලෝකේ. අපි දන්නවා ත්‍රිපිටකයේ කාලයක් ආවේ මුඛ පරම්පරාවෙන් තමයි පැවතගෙන ආවේ. හැබැයි දැන් ගත්තාම ලෝකෙ එහෙම නෙමෙයි. අපිට ඉතිහාසයේ කරුණු රජවරුන්ගේ නම් ටික අවුරුද්දත් එක්ක අපිට පාඩම් කරන්න ඕනේ. අපිට ඇක්සස් තියෙනවා ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් මුද්‍රණ යන්ත්‍රණය හොයාගත්තා යන්ත්‍රය හොයාගත්තාම සමාජයේ විප්ලවීය වෙනසක් වුණා කියලා අපි ඉගෙන ගන්නවා නේ. එතනින් එහාට ගියපු සමාජයක් තියෙන්නේ. එතකොට යම් පිරිසක් කියනවා නම් මේ ප්‍රතිසංස්කරණය නතර කරන්නම ඕනේ කියලා. ඒගොල්ලෝ මේ සමාජය ගැන තියෙන ආකල්පය මොකක්ද ඒගොල්ලන්ට? අපි සමාජයක් විදිහට ඉස්සරහට යන්න ඕනේ නැද්ද? ඒකට අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනය තමයි රටක අනාගතය නිර්මාණය කරන භාවනාවක් වගේ මේක. එතකොට අපි ආයිත් නැවත වටේකින් සලකා බලන්න. හැබැයි මේ සංවාදයේ දැන් මතුවලා තියෙන එක හොඳයි ඇත්තටම. රටේ කියන්නේ මේකේ අක්ෂර වින්‍යාසයේ පවා වැරදි බලන තැනට දෙමව්පියන් මේක ගැන කතා වෙන තරමට ඒ කියන්නේ මේක අපිට තව සංවර්ධනය කරගන්න පුළුවන්. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ දැන් වර්තමාන ආණ්ඩුව තීරණය කරලා තියෙනවා මේ වසරේ නැතුව ඊළඟ අවුරුද්දේ ඉඳන් ක්‍රියාත්මක කරන්න. 6 ශ්‍රේණියට කියලා. 6 ශ්‍රේණිය. අවුරුද්දකින් පස්සට යනවා තමයි. හැබැයි මේකට නව විෂය කරුණු එකතු කරලා මම හිතන්නේ සමහර විට තව හොඳයි. තව මොඩියුල් මොනවා හරි එකතු කරන්න පුළුවන් නම්. ඊට පස්සේ මේකේ තියෙන අඩුපාඩු හදාගෙන තව කරුණු එකතු කරගෙන අනිවාර්යෙන් මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක ඇත්තටම මේ රටක් විදියට තියෙන අවශ්‍යතාවයක්. ඔබ මේ නිස්සාවරේ මේ කළ යුතුයි කියලා. කළ යුතුයි. ඒක අර කියන මේ ඒ වැරදි අනිවාර්යෙන් හදා ගන්න ඕනේ සහ ඒ වැරදි සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි විවේචනයක් කරගන්න ඕනේ අදාළ නිලධාරීන්. මේ මොහොතේ ගත්තාම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ විෂය මාලාවන් වෙනස් වීමක් තමයි කලින් උනේ. අවුරුදු 27කට කලින් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙලා තියෙන්නේ. එතකොට
අනිවාර්යෙන් මේ මොහොතේ ගත්තාම රටේ මූලික අවශ්‍යතාවයක් කියලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. අලුත්